තපස් රකින්නට නොවේ කියා සීතල දුන්නට මම මහත් ලැජ්ජාවට පමුණුනා. අප පිය රජතුමා මේ තාපසතුමා පිය රජතුමා දැන් තාපසතුමක නොවේදන්නේ. ඔව්. මේ තාපසතුමාව අප හොඳින් දැක බලාගත යුතුයි. එහෙම නේද සම්පලා? සත්‍යකින් මේ සේවය උතුම්මයි. Silasin ako sa iyo. හරිම බුරතා ඒ වගේම ජනකාරී කාලය ගත කරන්නේ යෙහෙළියන් පිරිවරාගෙන වනවල් උයන්නේ. ඔය අංක 6 දන්න රූපනාමුව අපට පෙන්වා දෙන්නේ රූමත් උත්පලවන්නා සුබෝදා සහ ධම්මි නැමැති යෙහෙළියන් දෙදෙනා සමග කොසල් රජුදායත් අඹුයනේ විනෝද වීම පිණිස පැමිණ සිටින අවස්ථාව. ආලවක යක්ෂයා සෝවාන් ඵලයට පත්විය. හෙතෙම අතිශය ප්‍රීතියෙන් පිනා ගොස් බුදුරදුන් ධර්මය සහ මහා සංඝයා වර්ණනා කරමින් මහා හඬින් සාදුකාර දුන්නේය. එවෙලෙහි අලව්‍යකුට ආහාර පිණිස අලව් රජුගේ කුඩා පුත් කුමරු රාජසේවකයන් විසින් ගෙන එමින් තිබින. ඔවුනට අලව්‍යකුගේ සාදුකාරය මහත් පුදුමයක් විය. රාජසේවකයන් විසින් බුදුරදුන්ට වැඳගෙන සිටින යක්ෂයා අතට පංචාල රට රජු වශයෙන් තමාටත් රජයටත් රටේ ජනතාව බැනවදිනවාදැයි සොයා බලන්න රට තුළ ඇවිදින්න ඕනෑ යයි සිතූ පංචාල රජු සිය පුරෝහිත ඇමතිද සමග වෙස් වලාගෙන ඒ රහස් සංචාරය ආරම්භ කළ බවයි අංක 5 දරන රූපරාමුවෙන් සනාථ කරන්නේ. මෙහිම යනකොට එක්තරා නිවසක් මිදුලේ තනි කුකුලෙන් හිටගත්තු මිනිස්සෙක් ඒකාන්ත මම වේදනාව ගැන නොතකාමේ ප්‍රශ්න ඇතිව වෙනස් කරන වෙනස් කාරණා වුන් එක සාකච්ඡා කරලා ඉන් අනුතරුව තමයි තොරණ නිර්මාණය කරන්නේ. ඉතිහාසයේ කවමදාකවත් පාණදුරා ඉදි කරලා නැහැ වෙනත් තැන්වල ඉදි කරපු තොරණ. පාණදුරා පුරවරයේ පාණදුර එක්සත් පොදු වෙළඳ බෞද්ධ සමිතියේ සෑමදාම නිර්මාණය කළේ අලුත්ම නිර්මාණයක්. ඒ වගේම මේ වර්ෂයේ අලුත්ම නිර්මාණයක් තමයි පාණදුරා මහ අඩි 92යි විදුලි බුබුලු 1,70,000 රජින සංඛ්‍යාවකින් ඒකාලෝක වනවා මේ පාණදුරා මහා තොරණ. ඉතින් එදත් අදත් තවදත් හැමදාමත් මේ පාණදුරා නාමය ලෝකයා වෙතට රැගෙන ගිය පාණදුර එක්සත් පොදු වෙළඳපොළ බෞද්ධ සමිතියේ සාඩම්බර දැවැන්ත දර්ශනීය මහා තොරණ දැක බලා ගන්නට. පාණදුරා පුරවරය හැමදාමත් ලෝකයා අතට රැගෙන ගිය මේ දෙවන්ත නිර්මාණ පිටුපස සිටින අපගේ සදහැවතුන් අපි ගෞරවයෙන් යුතුව මතක් කරන්නට ඕනේ. පාණදුර පොදු වෙළඳපොලේ යන ගමන් පිටුපස හැම දෙවියනි වැඩ ඉන්න දෙමාපියන් සහ සොයුරාට බිම් පිණිස මොනිකා ලොකුගේ විසින් රුපියල් 200ක් ආධාර කර තිබෙනවා. මොනිකා පුඩුවක්ගේ ඔබේ නාමය ලියවාලා තිබෙනා නැති දුක මෙතනදී කොළයක ලියවාලා සමසේ දෙනවා මම කවි රස ගලපාලා දිවාලා දෙකරේ සීලා ඒක මුදනුවේ මගේ අම්මා එතුගන්දුලයි වපුරා
ගමනින් හිමින් ශාලාව තුලට පිවිසීමය. ඔය අංක 6 දරන රූපරාමුව පෙන්වා දෙන්නේ විශාඛා හිමින් ශාලාවට පිවිසුණු අවස්ථාවයි. බමුණු විශාඛාවන්ගේ දන්ත කල්යාණය හැරෙන්නට කේශ කල්යාණය, මාංශ, චවි කල්යාණ සහ වයස් කල්යාණ දැකීමෙන් ඉමහත් සතුටටපත් වූහ. දන්ත කල්යාණය බැලීමට නම් විශාඛාව ලවා කතා කරවිය යුතුය. ඊට උපක්‍රමයක් යෙදූ බමුණු විශාඛාවට දොස් කීමට වූහ. බලන්න අංක 7 දරන සිටුවම දෙස. මිත්‍රය මෙහෙනවදාර දැරිවිය දාරානිපාත මහවැස්සට කෙමිතෙමි. හෙමින් මේ ශාලාව කරා පැමිණෙන අලස තාලය. අර ආත්මය ඇදෙන තමයි මිත්‍රය බලා සිටියේ. මේ වැනි අලසකුම් මෙහි ගැහැණියක් විවාහ කරගන්නා පුරුෂයාට කාදි සේවයක් කළ උන්වහන්සේ නියමිත ආයු වළඳා සුදුසු කල එළඹි කලෙහි පිරිනිවන් පෑසේක. පිළින්දල වෛශාඛ්‍ය පූජෝත්සව සමිතිය බුද්ධාරම්භන ප්‍රීති ප්‍රමෝදව 2025 වසරේ වෙසක් මහා තොරණ සඳහා පාදක කරගත් සරණ මහරහතන් වහන්සේගේ උත්පත්ති කතාව නම් වූ කතා වස්තුවටයි පින්වතුනි. ඒ උතුම් කර්තව්‍ය වෙනුවෙන් උරදුණු පිළින්දල වෙළඳ විලසින් ඔබටත් මම ගෙන එන්නේ සතර වරන් දෙවියෝ පවා මැති මුනි සුරකින්නේ. මත් කියලා නාමය අද මෙහිදී වියවන්නේ ආකිසා සීහාට පින් පෙතගෙන දෙන්නේ තොරණ දැකලා මේ විදියට පින් පෙත අද දෙන්නේ මාන්සියයත් අද දිනයට තොරණ වෙතටගෙන දෙනවා පියාන් කියලා නාමය අද මෙහිදී මම පවසනවා.
සතුටින් ඕගොල්ලෝ ප්‍රතිපත්ති ලබනවා අපිට ප්‍රතිපත්ති. පුරෝගමන තියෙනවා වර්ගයේ දීලා කරදානවා. ඒ දින වචනේ. පියකෝදානවා. ගානක් අතේ මිදී දිනවා පමණක් පිය කරදානවා. ඒක පුණ්‍යානුමෝදනාවකින් අපි බාර ගන්නවා. ලබන අවුරුදු ජීවිතේ හොඳ කෝඩුවක් දෙන්නා පොරොත්තු වෙනවා. මේ පාර මම පොරොත්තු වෙන පොළොවේ ඇති කෝඩුවක් මතු කරනවා කියලා. දැන් බලන්න කෝඩු 20ක් මතු කරගන්න පොළොවේ. මේවට තමයි පුනේ කරක්ක කියන්නේ. ඉස්සර මේ කරක්ක තමයි දිනුවේ පාර. දැන් තමයි වාහන කියන්නේ. ඉස්සර තිබුණ ලොකුම වාහනේ තමයි ඔය කරක්ක. අද කරක්කයක් දකින්නේ නැහැ මේ දරුවෝ. ඕක තමයි දුවේ පුතේ කරක්කේ. ඕක ඔය සතා තමයි අපිට ඒ කාලේ පණ දුන්නේ. ඒකත් ඒ සතාගේ ආධාරයෙන් තමයි අපි ඉස්සර ජීවත් වුනේ. ඒ සතා අපිට කර උපකාරය අදට වටිනවා. අපි හරක් මස් කන්නේ මාසෙන් පෙර සංසාරේ අපිත් එක්ක ඉන්නකොට තමයි බලන්නේ හරකා ඒ කාලේ ඉඳලා අපිට කොච්චර උදව් කරනවද කියලා එහෙම සතෙක්යි මරවගෙන හරම් මස් කන්නේ අපි කියනවා ඒ සතා අපිට උදව් කරනවා. අපි පෙර ආත්මවල ඔය සතත් එක්ක ඉන්නේ. ඒ නිසා තුටික දැන් තියෙනවා. මේ සතුන්ට ඉඳලා අපි ඉන්නේ. දුවේ පුතේ ඉස්සරහා යකෙක් ඉන්නව බය වෙන්න එපා. මේ යකා කටින් ගින්දර පිට කරනවා. ඕගොල්ලෝ එකපාරට කෑ ගහන්න එපා. දැන් දුවල පුතාලා කීප දෙනෙක් කෑ ගැහුවා යකාව දැකලා යකාට බය වෙන්න එපා. යක්කු වෙන්නේ නැහැ. එයාව හේතු කොල්ල කියනවා. ළමයි පරතරේ බය කරන්නේ. පරෝක්ෂව අභිපාල බලාපොරොත්තු ආදර්ශ සම්පූර්ණයට පිටාපරාකාරී සෙනෙවර මල්කා පිටසු හිත සංකාපමි කියන්නට බැරි දුකින් මල්ලික නගරීන සමකන්‍යාකි
ගච්ඡාමි සමදන සුද සුද දේවා බුද්ධං සරණං ගච්ඡාමි කොහෙන්ද